සෑම විද්‍යුත් මෝටර රථ බැටරියකින්ම 30%ක්ම ආන්තර්ගත වෙන්නේ මිනිරන්. ඒ වගේම මේ වන විට මිනිරන් පරිගණක දුරකථන ඇතුළු බොහෝ විද්‍යුත් උපකරණවල අත්‍යවශ්‍යම සංඝටකයක් බවට පත් වෙලා අවසන්. මෙවන විට ලෝක මිනිරන් සැපයුම් ජාලයේ 80%ක්ම පාලනය කරනු ලබන්නේ චීනය. භයානකම කාරණාව කියලා කියන්නේ චීනය මේ වන විට මිනිරන් සැපයුම් දාමයන් සීමා කරමින් සමස්ත විද්‍යුත් නිෂ්පාදන ක්ෂේත්‍රයේම විශාල පීඩනයකට ලක් කරමින් ඉන්නවා. China has announced new export ban It recently restricted exports of the critical mineral to protect its national security. මේ ප්‍රශ්නයට එරෙහිව ලෝකයේ තවමත් හරියට අවධානයට ලක් නොකරපු ප්‍රබල ආවියක් පවතිනවා. ඒ තමයි ශ්‍රී ලංකාව. වාණිජ පරිමාණයේ වේන් ග්‍රැෆයිට් ස්වභාවිකව හමුවන ලෝකයේ එකම රට. සමහර විට අනාගත ලෝකයේ තාක්ෂණික සහ බලශක්ති මූලාශ්‍රය. EV බැටරි කියලා කියන්නේ ඒ මෝටර් රථවල තියෙන විද්‍යුත් රසායනික එන්ජිමක් වගේ දෙයක්. මේකේ ලිතියම් අයන චලනය වෙන අතර ඇනෝඩය මගින් ඒවා ගබඩා කරනවා. ඇනෝඩය දුර්වල නම් ආරෝපණය මන්දගාමී වෙනවා. ආයු කාලය සහ බැටරි ආරක්ෂාවත් දුර්වල වෙනවා. පසුගිය දශක දෙකක කාල සීමාව තුළදී ලෝකය ප්‍රධාන ක්‍රමවේදයන් දෙකක් භාවිතා කරමින් මේ මිනිරන් අවශ්‍යතාවය කළමනාකරණය කරගන්න කටයුතු කළා. එකක් කෘත්‍රිම මිනිරන් වන අතර ඒවා පෙට්‍රෝලියම් කෝක් වලින් ඉතාමත් ඉහළ උෂ්ණත්වවලදී ග්‍රැෆයිට් බවට පරිවර්තනය කරනු ලබනවා. මේ ක්‍රමවේදය මුල් කාලීනව එතරම් ලොකු ගැටලුවක් නොවුනත් දිගින් දිගටම සිදුවන අධික බලශක්ති භාවිතය සහ වර්ධනය වෙන කාබන් ෆුට්ප්‍රින්ට් එක නිසා මේ වෙන විට මේ ක්‍රමවේදය යම්කිසි ගැටලුකාරී තත්යකට මුහුණ දීලා තියෙනවා. අනෙක් ක්‍රමවේදය ස්වභාවික ෆ්ලේක් ග්‍රැෆයිට් මත රඳා පවතිනවා. සාපේක්ෂව ඒක ගොඩක් ලාභදායී. නමුත් ඒ හරහා මිනිරන් වල ව්‍යුහාත්මක සහ ගුණාත්මක භාවය සීමා වෙනවා වගේම විශාල රසායනික සැකසීම් මත රඳා පවතිනවා. ඒ වගේම මේවා කැණීමේදී අති විශාල පරිසර හානියකුත් සිද්ධ වෙනවා. ඉතින් ඒ අනුව මේ ක්‍රමවේදයන් දෙකෙහිම සැලකිය යුතු තරම් දුර්වලතාවයන් පවතිනවා. ඒ වගේම ඒවා සැකසුම් මධ්‍යස්ථාන කුඩා ප්‍රමාණයක සංකේන්ද්‍රණය වෙලා තියෙනවා වගේම ඒවා බහුතරයක් ස්ථානගත වෙලා තියෙන්නේ චීනය තුල. විද්‍යුත් මෝටර රථ සඳහා වන ඉල්ලුම ඉහළ යාමත් එක්ක බැටරි ඇනෝඩ් සඳහා වන ඉල්ලුමත් ඉහළ ගියා. ඒ අනුව කාලයත් සමග චීනයේ මිනිරන් සැපයුම් ජාලයේ සෑම නිෂ්පාදන සහ සැකසුම් පියවරක්ම ඒකාබද්ධ කරමින් මේ ජාලයේ ඉහළම හා තීරණාත්මකම සාධකය බවට පත් වුණා. මේ කාරණාව 2023 අගභාගය වෙනකල්ම එච්චර හයිලයිට් වුණේ නැහැ. නමුත් චීනයේ මිනිරන් සඳහා ආපනයන සීමා හඳුන්වා දීමත් එක්ක තත්ත්වය තරමක් වෙනස් වුණා. මිල ගණන් ක්ෂණිකව ඉහළ ගිය අතර EV ක්ෂේත්‍රය ප්‍රමුඛ කරගත් විද්‍යුත් නිෂ්පාදන ක්ෂේත්‍රයේ සියලුම ගැනුම්කරුවන් භීතියට පත් වුණා. ලෝකයේ පවතින බොහෝමයක් ග්‍රැෆයිට් පවතින්නේ කලින් කියපු විදියටම ෆ්ලේක් ග්‍රැෆයිට් ආකාරයෙන්. මේ ෆ්ලේක් ග්‍රැෆයිට් නිර්මාණය වෙන්නේ අවසාදිත කාබන් ස්වභාවික සැකසුම් ක්‍රියාවලියක් ඔස්සේ නැවත එකට ඒකාබද්ධ වෙලා. ඒව විශාල ප්‍රදේශයක තුනී ස්තර ලෙස තමයි ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඒ වගේම අපද්‍රව්‍ය බොහෝමයක් එක්ක මිශ්‍ර වෙලා තියෙනවා. ඒ නිසා ඒවට දැඩි රසායනික සැකසුම් ක්‍රියාවලින් අත්‍යවශ්‍යම වෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ පවතින මිනිරන් ඊට වඩා හාත්පසින්ම වෙනස්. විද්‍යාඥයන් විසින් මේවා හඳුන්වන්නේ වෙන් ග්‍රැෆයිට් විදියට. මේවා නිර්මාණය වෙන්නේ උණුසුම් සහ කාබන් විශාල විදියට දිය වෙච්ච ද්‍රවයන් පෘථිවි පෘෂ්ඨයේ පවතින ඉරිතැලීම් ඔස්සේ ඇතුළට ගොස් සිසිල් වීමෙන්. මේවා සාපේක්ෂව කුඩා ප්‍රදේශයක ඝනකම් සහ විශාල තට්ටු ලෙස ව්‍යාප්ත වෙලා පවතිනවා. ඒ වගේම ඒවට ඉතාමත් ඉහළ සංශුද්ධතාවයක් සහ ඉහළ කාබන් ඝනත්වයකින් සමන්විත වෙනවා. මේවායේ තියෙන වැදගත්කම තමයි ඒවා අවම පිරුපහදු ක්‍රියාවලියක් සහ බලශක්ති භාවිතයක් කරා නිෂ්පාදනය සඳහා භාවිතා කළ හැකි මට්ටමට සකස් කළ හැකි වීම. ඒ වගේම විද්‍යුත් උපකරණ, සෙන්සර් සහ නැනෝ ටෙක්නොලොජිස් වල භාවිතා වන ග්‍රැෆීන් නිෂ්පාදන සඳහාද මේ ඉහළ සංශුද්ධතාවය ඉතාමත් වැදගත් වෙනවා. EV බැටරි ගැන කතා කරනකොට අපිට අහන්න ලැබෙන ප්‍රධාන ටෙක්නිකල් ටර්ම්ස් දෙකක් තමයි ටෝටෝසිටි සහ ක්‍රිස්ටලිනිටි කියලා කියන්නේ. ටෝටෝසිටි මගින් ඇනෝඩය තුල අයන වල ගමන් මඟ විස්තර කරනු ලබනවා. ෆ්ලේක් ග්‍රැෆයිට් එක මතයක ඇති තහඩු ලෙස නිර්මාණය වී පවතින අතර අයන වල ගමන් වේගය මන්දගාමීවට ඒක හේතුවක් වෙනවා. ඒක EV බැටරි ආරෝපණ වේගය සීමා කිරීමට හේතු වෙනවා. නමුත් වේන් ග්‍රැෆයිට් නිර්මාණය වෙලා තියෙන රීඩියුස් ස්ට්‍රක්චර් එකක් වගේ. මේ නිසා ඒ අයන වලට ගමන් කිරීමට වේගවත් මාර්ගයක් ලැබෙනවා. ඒ නිසා මේ බැටරි ඉතාමත් වේගෙන් චාර්ජ් කරන්න පුළුවන්කම ලැබෙනවා. බැටරි එක කාර්යක්ෂමතාවය තීරණය වෙන්නේ ඒකේ ඇනෝඩයේ ඇති පරමාණුක සැකස්ම මත. ක්‍රිස්ටලිනිටි කියලා කියන්නේ ඒක මනිනු ලබන ඒකකය. බැටරි සඳහා ඉහළම ක්‍රිස්ටලිනිටි එකකින් යුතු මිනිරන් භාවිතය නිසා බැටරි ආරෝපණය කිරීමේදී ඒකට විශේෂ
ශක්තියක් සහ දරාගැනීමේ හැකියාවක් ලැබෙනවා. ස්වභාවිකවම ලෝකයේ ඉහළම ක්‍රිස්ටලිනිටි එකක් සහිත මිනිරන් ශ්‍රී ලංකාවේ මිනිරන් පතා තුළ පවතිනවා. මේවා මගේ තාක්ෂණික මෙවලම් සඳහා ආසම සම කල් පැවැත්මකුත් ලබාදීම සිද්ධ වෙනවා. මෙවනික කතාවට කියන දෙවලුත් නෙවේ. පර්යේෂණ මගින් පෙන්වා දෙන ආකාරයට ෆ්ලේක් ග්‍රෆයිට් මගින් ලබා දෙන ග්‍රෑමයට මිලියම්පියර් 153ක ධාරිතාවයත් එක්ක සංසන්දනය කරනකොට ශ්‍රී ලංකාවේ පවතින වේන් ග්‍රෆයිට් ග්‍රෑමයට මිලියම්පියර් 165ක තරම් ඉහළ ධාරිතාවයක් ලබා දෙනු ලබනවා. මේකේ අදහස වෙන්නේ එකම සමාන බැටරියකින් වැඩි බලයක් ලබා ගන්න පුළුවන් කියන එක. සරලවම කිව්වොත් වැඩි ධාරිතාවයක්, වේගවත් ආරෝපණයක් සහ ටිකුකල් පැවැත්මක්. ඉංජිනේරුවන් සහ පර්යේෂකයන් වෙන් ග්‍රැෆයිට් පිළිබඳ මේ තරම් උනන්දු වීමට මේ දේවල් වලට එහා ගියපු තවත් කාරණාවන් පවතිනවා. මේ වන විට සාමාන්‍ය ග්‍රැෆයිට් ඇනෝඩයන් පවතින්නේ ඒවායේ උපරිම සීමාවන්ට ළඟා වෙමින්. ඉතින් තවදුරටත් ඒවායේ රසායනික සංයුතින් සහ හැඩය කොතරම් වෙනස් කළත් අවසානයේදී භෞතික විද්‍යාත්මක සීමාවන්ට මුහුණ දීමටම සිද්ධ වෙනවා. ඉතින් මේ භෞතික විද්‍යාත්මක සීමාවන් බිඳ දාන්න පුළුවන් ලේසිම ක්‍රමවේදය බවට පත් වෙන්නේ මේ ලිතියම් සහ කාබන් පරමාණු අතර පවතින පරමාණුක ආන්තර්ක්‍රියාවලිය වෙනස් කිරීම. මෙන්න මෙතනදී තමයි නැනෝ තාක්ෂණය සහ ග්‍රැෆීන් කරලියට එන්නේ. ග්‍රැෆීන් කියලා කියන්නේ මේ 아무තු මැජික් එකක් වගේ දෙයක් නෙවෙයි. ග්‍රැෆයිට් වලම වඩාත් පරිපූර්ණ ස්වරූපය. ඒ කියන්නේ කාබන් පරමාණු වලින් සැදුම්ලත් තනි පරමාණුක ස්තරයක්. නමුත් ගුණාත්මක ග්‍රැෆීන් නිපදවීම සහ නැනෝ තාක්ෂණයේදී යොදා ගන්න කාබන් නැනෝ ටේප් වගේ දේවල් නිපදවීම කියලා කියන්නේ අතිශයින්ම සංකීර්ණ කාර්යයක්. ඒකේ ගුණාත්මකභාවය සම්පූර්ණයෙන්ම තීරණය වෙන්නේ ආරම්භක අමුද්‍රව්‍ය ලෙස ගන්න ග්‍රැෆයිට් වල ප්‍රමිතිය මත. වේන් ග්‍රැෆයිට් වල ඇති ස්වභාවික විශාල සහ ඉතා ක්‍රමවත් සැකැස්ම නිසා දෝෂ රහිත ග්‍රැෆීන් සහ නැනෝ ටියුබ් ඉතාමත් පහසුවෙන් නිපදවාලීමට මඟ පෑදීම සිද්ධ වෙනවා. මෙන්න මෙතනදී උපාය මාර්ගික කාරණාව තව දුරටත් පැහැදිලි වෙනවා. අමු මිලිරන් කියලා කියන්නේ නිකම්ම වෙළඳ භාණ්ඩයක් විතරයි. හැබැයි බැටරි ග්‍රේඩ් ඇනෝඩ් සහ නැනෝ අමුද්‍රව්‍යයන් කියලා කියන්නේ අනාගත ලෝකයේ ප්‍රබලම තාක්ෂණික අවියක් වෙනවා. යම් රටක් මේ අමුද්‍රව්‍ය සහ ඒ නිෂ්පාදන පාලනය කරන්නේ නම් ඔවුන් තවදුරටත් අපනයනය කරනු ලබන්නේ ඛනිජ නොව ලෝකයටම අවශ්‍ය කරන තාක්ෂණික හැකියාවයි. ඔවුන් පාලනය කරන්නේ අනාගත ලෝකයේ තාක්ෂණයයි. හැබැයි මේ තත්ත්වයේ සම්පූර්ණ වාසියම අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ මේවා අමුද්‍රව්‍ය විදියට අලවින් නොකර ඒවායේ සැකසුම් ක්‍රියාවලිය අපේ රට තුළම සිද්ධ කළොත් විතරයි. චීනය වසරකට මිලියන් අමුද්‍රව්‍ය විදියට අපනයනය හරහා විතර ඇමරිකානු ඩොලර් බිලියන 2.1කට ආසන්න මුදලා ඉපයීම සිද්ධ කරනු ලබනවා. ඔවුන් නිෂ්පාදන හරහා උපයන මුදල ඒ වගේ 30-40 ගුණයකට වඩා විශාලයි. නමුත් අපි අදට අමුද්‍රව්‍ය විදියට හරි පිටරට යවන්නේ මෙට්‍රික් ටොන් 3000ක වගේ ප්‍රමාණයක්. ඒකෙන් අපිට ලැබෙන්නේ අවුරුද්දකට ඇමරිකානු ඩොලර් මිලියන 5-6ක් වගේ පොඩි සෝච්චම් මුදලක් විතරයි. ඒ කියන්නේ අපි තාම කරන්නේ මේ රත්තරන් වගේ වටින තෙයක් කළුගල් ගන්නට විකුණලා ඊට පස්සේ රට කොට දාන්න කියලා ලෝකෙ නැති ප්ලෑන් ගන්න එක. නමුත් අපි මේක වෙනස් කළොත් මොකද වෙන්නේ? අපි සම්ප්‍රදායිකව මිනිරන් අමුද්‍රව්‍ය විදියට විකුණන එක නතර කරලා ඒ වෙනුවට ඒවා රට තුලදීම බැටරි ග්‍රේඩ් ඇනෝඩ් බවට පත් කළොත් මොකද වෙන්නේ? ලෝක වෙළඳපොළ තුල අමු මිනිරන් ටොන් එකකට ඇමරිකානු ඩොලර් 2000ක වගේ මුදලක් ගෙවනකොට පිරිසිදු කරපු ඇනෝඩ් ග්‍රැෆයිට් ටොන් එකකට ඇමරිකානු ඩොලර් 10000කට වඩා වැඩි මුදලක් ගෙවීම සිද්ධ කරනු ලබනවා. BOI එක කියන විදියට අපේ දැනට ක්‍රියාත්මක වන මේ සම්ප්‍රදායික මයිනින් ප්‍රොසෙස් එකෙන් ඉවත් වෙලා අපි ඒ සඳහා නවීන තාක්ෂණය සහ පුහුණු ශ්‍රමය භාවිතා කළොත් අපිට පුළුවන්කම තියෙනවා වාර්ෂික මිනිරන් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 3000 ඉඳලා 4,50,000 දක්වා වැඩි කරන්න. ඒ හරහා වසරකට ධන වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 4.5ක් සඳහා නව විභවයක් පවතිනවා. ඒක අපි වසරකට සංචාර කර්මාන්තෙන් හොයන මුදල වගේ 50%කට වඩා වැඩි අගයක්. ඒ වගේම ඒක රජයේ වාර්ෂික අපේක්ෂිත බදු ආදායම වගේ තුනෙන් එකක්. ඔයාලට ස්ක්‍රීන් එකේ පේනවා ලංකාවේ ප්‍රධාන ආදායම් එක්ක සංසන්දනය කරනකොට ඒක මොන වගේ තැනකද ස්ථානගත වෙන්නේ කියන එක. හැබැයි මෙහෙමයි. මම මෙතන ඉඳගෙන මේ දේවල් කිව්වට මේ සඳහා හෙට ඉඳලම වැඩපිළිවෙලක් පටන් ගත්තා. ලබන අවුරුද්ද අන්තිම වෙනකොට අපිට මේ වගේ ආදායමක් උපයන්න පුළුවන් කමක් නැහැ. ඒක ප්‍රැක්ටිකල් නෑනේ. නමුත් අපි ආයෝජන ක්‍රමානුකූලව ගෙනල්ලා නවීන තාක්ෂණයක් එකතු කරලා ක්‍රමවත් සහ ප්‍රායෝගික වැඩපිළිවෙලක් කරහා නිවැරදි දැක්මක් සහිතව ස්ටෙප් බයි ස්ටෙප් ඒ කියන්නේ එකපාර මේ නැනෝ ටියුබ් වගේ ලොකු දෙයක් හදාගෙන ඒක විකුණන්න යන්නේ නැතුව නැනෝ ටියුබ් පොඩි හැබැයි
ප්‍රොසෙස් එක ලොකුයිනේ. ඒ වෙනුවට මිනිරන් නිෂ්පාතනය ක්‍රමාණුකූලව වැඩි කරලා දැනටත් වෙළඳ පොලේ පොටෙන්ෂල් එකක් තියෙන බැටරි ඇනොඩ්ස් වගේ දෙකින් පටන් අරගෙන වේගවත් ගමනක් අපිට යන්න පුළුවන් නම් තව අවුරුදු 5කින් 10කින් මේ ඉලක්කවලට ළඟා වෙනවා කියන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි. අනෙක් අතට මේ ග්‍රැෆයිට් සඳහා වන ඉල්ලුම වසරින් වසර වැඩි වෙනවා මිස ඒක අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම බටහිර ලෝකයේ රටවල් මේ වන විට චීනයට පරිබාහිර විකල්ප සැපයුම් කරුවන් සොයමින් ඉන්නවා. මේ නිසා මේක ඔවුන්ටත් චීනයේ මිනිරන් ඒකාධිකාරීත්වය බිඳ දැමීම සඳහා ලැබෙන හොඳ අවස්ථාවක් වෙන නිසා වෙළඳ පොළ ගැන ලොකුවට වොරි වෙන්න දෙයක්වත් නැහැ. අද වන විට ලංකාවේ ඉන්න ඉතාමත් තීරණාත්මක තැනක. අපිට ඕනම් පුළුවන් මේ වටිනා සම්පත පුරුදු විදිහටම කුණු කොල්ලෙට පිටරට පටවන්න. ඒවත් නැත්නම් වෙළඳපොළ හිද සහ ලෝක තාක්ෂණික ප්‍රවණතාවන් භාවිතා කරලා ලෝක තාක්ෂණයේ තීරණාත්මක රටක් අපට පත් වෙන්න. තීරණය තියෙන්නේ අපේ අතේ. අර්ධ සංනායක එහෙම නැත්නම් සෙමිකන්ඩක්ටර්ස් කියන්නේ මොනවද කියන එක සහ මේ වන විට ලෝකේ ඉන්න ප්‍රබලම රටවල් වන ඇමරිකාව සහ චීනය මේ සෙමිකන්ඩක්ටර්ස් වල ආධිපත්‍ය ලබා ගැනීම වෙනුවෙන් යුද්ධයක පවා පැටලෙන්නේ ඇයිද කියන කාරණාව ගැන දැනගන්න. අර මෙන්න මේ වීඩියෝ එකෙන් පුළුවන්කමක් තියෙනවා.